ඉතින් කොහොමද හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් KD Broadage YouTube channel එකත් සමග. ඉතින් අපි අද බලන්න යන්නේ අපි එදිනදා use කරන Facebook එක හරහා ඔයාගේම online shop එකක් වශයෙන් ඔයා සල්ලි දීලා ගන්නේ නැතුව ඔයාගේම online business එකක් වශයෙන් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මේකට ඔයාට ඕන වෙනවා Facebook Marketplace active account එකක්. ඒක නම් ඉතින් ඕනි ෆෝන් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. වැඩි කතාව ඕනේ නැහැ. අපි යමු අද වීඩියෝ එකට. හරි. මං සයිට් එකේ link එක පළවෙනි comment එකේ හරි description එකේ හරි දාලා තියන්නම්. මම මේ සයිට් එකේ වැඩ කරන හැටි, මේකට register වෙන හැටි, withdraw ගන්න හැටි මේ හැම දෙයක්ම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මං මේ වීඩියෝ එකේ link එකක් දාලා තියන්නම්. ඔයාලා ගිහිල්ලා ඒක මුලින්ම බලලා ඉන්න. මේ සයිට් එකට ආපුවම මේ සයිට් එකේ තියෙන එක එක જાතිය භාණ්ඩ. ඔයාට තියෙන්නේ මෙතනින් මිනිස්සු කැමති, ඒ කියන්නේ තරුණ තරුණයන් කැමති වෙනම භාණ්ඩ තියෙනවා. පොඩි ළමයි කැමති වෙනම භාණ්ඩ තියෙනවා. ටිකක් වයසින් වැඩි අය කැමති වෙනම භාණ්ඩ තියෙනවා. ඔයාට තියෙන්නේ ඒ අය ටාගට් කරලා හොඳ භාණ්ඩයක් තෝරගන්න. මම මේකේ කලින් භාණ්ඩයක් තෝරගත්තා. මම ඒක මෙතන සර්ච් කරන්නම්. මම තෝරගත්තේ ස්මාර්ට් වොච් එකක්. හරි, මේ තියෙන්නේ ස්මාර්ට් වොච් එක. T800 ස්මාර්ට් වොච් එක තමයි මම තෝරගන්නේ. හරි, මුලින්ම මේක ඇතුළට ඔයා යන්න ඕන. මෙතන තියෙන මේ ප්‍රොඩක්ට් එකේ නම, ෆොටෝ සහ විස්තර මේ හැම දෙයක්ම. ඔයාලට තියෙන්නේ ඉස්සෙල්ලාම මේ ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගන්න. මෙව හොඳ නැත්නම් ඔයාලට Google එකේ ගිහලා සර්ච් කරලා හොයාගන්නත් පුළුවන්. T800 ස්මාර්ට් වොච් කියලා ගාපුවාම ලස්සන ෆොටෝ එනවා. මම මේ ෆොටෝ ටිකම ගන්නම්. මෙව්වා අවුලක් නැහැ. මම මේ ටික මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නම්. ෆොටෝ අනිවාර්යෙන් 10ක් 5ක් 8ක් ඒ වගේ තියෙන්න ඕනේ. හරි, ඊට පස්සේ අපි යන් Facebook එකට. Facebook app එකට ගිහපුවාම මෙතන තියෙනවා ඉරි කෑලි 3ක්. ඔයා ඒ ඉරි කෑලි 3 ටච් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මාකට් ප්ලේස් එක. ඔයාගේ මෙතන නැත්නම් මෙතන සර්ච් බටන් එකෙන් සර්ච් කරලා ඔයාලට හොයාගන්නත් පුළුවන්. මම මෙතන මාකට් ප්ලේස් එකෙන් යන්නම්. එතන ගියාට පස්සේ ඔයාලට පේනවා නේද මේ එක එක જાතියේ භාණ්ඩ, ෆෝන්, බයික්, ඇඳුම්. ඔයාට තියෙනෙත් මේ අය වගේ සේලර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ මෙතන ඔයාගේ භාණ්ඩ නොවුනත් අර සයිට් එකේ භාණ්ඩ සේල් කරන්න පුළුවන් ඔයාට. ඒකට මුලින්ම මෙතන සෙල් කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන අයිටම්ස් එකට ගියාට පස්සේ මෙතන වැටෙනවා මුලින්ම ප්‍රොඩක්ට් එකේ ෆොටෝ ටික ඇඩ් කරගන්න. මෙතෙන් ඔයා ඇඩ් කරන්න ඕන ඔයා ඉස්සර ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ ටික. මම මේ විදිහට ඒ ටික ඇඩ් කරගන්නම්. ඒ ටික ඇඩ් කරගත්තට පස්සේ මෙතන ටයිටල් එකට ඔයා සෙල් කරන භාණ්ඩේ නම දෙන්න ඕනේ. මම මෙතන දෙන්නම් T800 ස්මාර්ට් වොච් කියලා. ඊට පස්සේ මෙතන ප්‍රයිස් එක. ප්‍රයිස් එක තමයි සයිට් එකේ තිබ්බ ගානට වඩා වැඩියෙන්. ඒ කියන්නේ සයිට් එකේ දැන් ගාන 2090යි. ඒ කියන්නේ මම මේක විකුණනවා රුපියල් 2350ට වගේ. මට ඒ කොමස් මුදල හොඳටම ඇති. ලොකු ගණන් දෙන්න කිව්වොත් මිනිස්සු ගන්නෙ නැහැ. ඒක ඉතින් Taman හිතලා කරගන්න ඕනේ දෙයක්. කැටගරි එක මෙතන ඔටෝම වැටෙනවා. නැත්නම් මෙතන සිලෙක්ට් කරලා වාට ඒක කැමති එක දාගන්න පුළුවන්. කන්ඩිෂන් එක new. ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයා හදාගන්න ඕනේ. ඒකටත් ඔයා සයිට් එකට ගිහිල්ලා සයිට් එකේ මෙතන විස්තර ටික තියෙනවා.
ඔයාට තියෙන්නේ මේ විස්තර ටික අරගෙන එකක් හදාගන්න. මං කලින් එකක් හදලා තියාගත්ත නිසා මං ඒක අපව මෙතෙන්ට දාන්නම්. ඔයා කාට ලොකුවට ඕනේ නැහැ. ඔයාගේ නම්බරෙත් ඔයා කැමති නම් විතරක් දෙන්න. ගොඩක් අය නම් මැසේජ් දාන්නේ මැසේන්ජර් එකට. ඊට පස්සේ මෙතන ලොකේෂන් එක මගේ නම් තියෙන්නේ කොළඹ. ඔයාත් මෙතන කොළඹ. එතකොට මහරගම වගේ පැති තෝරගන්න. ඒ පැති හොඳයි. ඊට පස්සේ මෙතනින් ඇප්ලයි එක දෙන්න. ඊට පස්සේ මෙතන more details කියලා තියෙනවා. මේ බ්‍රෑන්ඩ් එක, කලර් එක මෙව ඔයා කැමති නම් විතරක් දෙන්න. මම මෙතන කලර් එක දෙන්නම්. මොකද මේකේ තියෙනවා කිව්වේ ඔරෙන්ජ් එක විතරයි. මෙතන hide from friends කියලා තියෙනවා. ඔයාගේ friend list ඉන්න කට්ටියට hide කරන්න. ඒක ඔයා කැමති නම් විතරක් කරන්න. මෙතන තියෙනවා list in more places කියලා. එතනින් ගිහිල්ලා ඔයා මේ තියෙන group 5කට වගේ join වෙන්න. එක දිගට ගොඩක් join වෙන්න එපා. account එකට report එකක් වදිනවා. ඊට පස්සේ මෙතන යටම තියෙනවා තව option එකක්. මෙතන ටච් කරපුවාම මේ වගේ තැනකට වැටෙනවා. මෙතන තියෙන්නේ අර ටිකම වගේ තව ටිකක් එකතු වෙලා. මෙතනින් ටැග්ස් දෙන්න පුළුවන්. ඔයා මෙතනින් දෙන්න ඕනේ ඔයාගේ item එකට ගැලපෙන ටැග්ස් ටිකක්. ස්මාර්ට් වොච්, T-J ස්මාර්ට් වොච් එහෙම උපරිම ටැග්ස් 20ක් දෙන්න පුළුවන්. මම ඔක්කොම දෙන්න යන්නේ වෙලා යන නිසා දැනට ඔච්චරක් දෙන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා list add single item. මෙතන දාන්න ඕනේ stock. මේව නම් ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා door pickup, door drop ඒ ටිකක් දාගන්න ඕන. ඊට පස්සේ මෙතන මුලට ඇවිල්ලා next button එක දෙන්න. මේකෙන් තමයි ඔයාට වැදගත් දෙයක් වෙන්නේ. මෙතන තියෙන්නේ මේවා group වලට auto share වෙන්න. මං ඉස්සෙල්ලා join වෙන group ටිකට මේ ටික share කරන්නම්. මේ ආකාරයට touch කරපුවාම group ටිකෙන් ටිකට වැටෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා publish button එක. මේ publish button එක දෙන්න. ඊට පස්සේ ඔයගේ item එක ඔටෝම publish වෙනවා. මේ විදිහට අපේ item එක sell වෙන්න වැටුණා. ඉතින් ඔයාගේ item එක ඔයාලට බලා ගන්න ඕන නම් මෙන්න මෙතන touch කරන්න. මෙතන තියෙනවා අපේ profile එක. මෙතන යට තියෙනවා you are listening කියලා. ඔයා ඒක touch කරන්න. එතෙන්ට ගියපුවහම මෙතන ඔයාගේ listening එක පෙන්නනවා. මෙතනින් ඔයාට ඕන edit කරගන්න, බලන්න, delete කරන්න. ඒ කියන්නේ item එක ඉවර නම් ඒක එයාලට පෙන්නන්න, listening එක share කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මේ වගේ listening අඩුම 10ක් 15ක් දාන්න. එතකොට ඔයාගේ එකක් viral යනවා. ඊට පස්සේ තමයි දිගට හරහට order එන්න පටන් ගන්නෙ. මම මේ account එකක් හැදුවේ අලුත් account එකක් පාරණ එකට report එකක් දීලා තියෙන නිසා. ඉතින් මෙහෙම තමයි ඔයාට Facebook එකෙන් ගාණක් හොයාගන්න පුළුවන්. ඔයාගේ අමතර ආදායමක් විදිහට ඔයාලට ඒක ගොඩක් වටිනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.